Hi guys. අද මම ඇවිත් ඉන්නේ K Food වැලිමඩ. අපි ඇතුළට ගිහිල්ලාම බලමු කොයි වගේද තියෙන්නේ කියලා. K Food එකට ආවට පස්සේ මුලින්ම අපිට කරන්න තියෙන්නේ රාමෙන් එකක් තෝරගන්න එක. මෙතන ෆ්ලේවර්ස් ගොඩකින් රාමෙන් වර්ග ගොඩක් තියෙනවා. මම තෝරගත්තේ ස්පයිසි එක. ඉතින් අපි try කරලා බලමු. රාමෙන් එක අරගෙන එතන මෙහා පැත්තෙන් තියෙනවා ට්‍රේ එකයි, කප් එකයි, චොප්ස්ටික් දෙකයි. දැන් අපිට රාමෙන් එක හදාගන්න තියෙන්නේ. මෙතන උඩින් ගහලා තියෙනවා හදාගන්නේ කොහොමද කියලා. ඒක බලලා අපිට හදාගන්න පුළුවන්. ඒ වගේම අපිට රාමෙන් එක හදාගන්න ඕනි චීස්, සොසේජස්, බිත්තර වගේ දේවල් අපිට වෙනම ඇඩ් කරගන්න පුළුවන්. මෙතන තව විශේෂ දෙයක් තියෙනවා අපිට රාමෙන් එක හැදෙනකන් අපිට පුළුවන් ටෙඩි මැෂින් එකෙන් ටෙඩිස්ලා ගන්න. ඔන්න රාමෙන් එක මේ විදියට හදාගෙන කන්නයි තියෙන්නේ. මම ඒ ගත්ත ෆ්ලේවර් එක නම් මාරම රසයි. ඔයාලා try කරලා බලන්න. මෙතන ෆ්ලේවර්ස් වර්ග ගොඩාක් තියෙන නිසා ඔයාලා ආස ඔයාලා කැමති ඕනම ෆ්ලේවර් එකකින් ඔයාලට මෙතනින් රාමෙන් ගන්න පුළුවන්. දැන් මම මේ try කරන්න හදන්නේ චීස් රස ෆ්ලේවර් එක. අපි ඒකත් try කරලා බලමු. අපි මේ රාමෙන් එක try කරන්න හදන්නේ කොරියන් ඇඳුමකුත් ඇඳගෙනම අපි ගිහින් බලමු. තව ඔයාලට මෙයාලට කියලා gift විදියට වගේම ලංකාවේ ඕනෙම තැනකට රාමෙන් කොරියන් ස්නැක්ස් ඩිලිවර් කරගන්නත් පුළුවන්. කොරියන් ගියා වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න ඔයා අනිවාර්යෙන් වෙන්න ඕනි වැලිමඩ තියෙන K Food එකට. වැලිමඩ ටවුන් එකේ රෝහණ ලී බඩුවේ අසල තමයි ලොකේෂන් එක.